වීදි තරමු පොළව මැරිච්ච ගස් වීලිච්ච ගස් රෝද පඩු ගස් ලස්සන දේවල් බලන්න පුළුවන් මේ තම්මැන්නාවේ අපි ඉතින් ලස්සන වීඩියෝ ගේන බලාපොරොත්තු වෙනවා අපි එන යා වීඩියෝ එකට අපි තම්මැන්නාවේ ලස්සන බලමු මේ ඈතින් පේන තියෙන තම්මැන්නා වැව හැන්දෑවට තියෙන මහරම ලස්සනයි මේ තියෙන මාළු වලන යන කට්ටිය ඔරුව මාර ලස්සන තැන ඈතින් පේන ගිනි අන්දරය මණ්ඩිය මාරම ලස්සන වීලි කලාව තුනත් හැන්දෑවට මාර ලස්සනයි මේ තියෙන හැන්දෑවට තම්මැන්නාව ලස්සනට පේන විදිහ මේ දවස්වල රස්නේ නිසා පොළොව ඉදි කරලා ගිහින් මේ ඉදි තලා ගිය පොළොවක් තමයි තියෙන්නේ මේ තියෙන්නේ ගිනි අන්දර ගස් වේලිලා ගිහින් මේ ඉස්සරහින් තියෙන යෝධ පළු ගහ මේක පළු හදන කාලේ මාරම ලස්සනයි කහ පාට බලුක් දාලා වගේ අර ඈතින් පේන්නේ වතුරට මැදින් පේන ගිනි අන්දර ගස් යන මණ්ඩිය වහින කාලෙට මාරම ලස්සනයි මාරම තැඹිලි පාටක් ගන්න මේ ගස් ඔය තියෙන්නේ හැන්දෑවට තම්මැන්න වෙලා ඈතින් පියාඹන කොක්කු මේ ක්ලීන් කරන කට්ටිය වතුර ගන්නේ මෙන්න මේ පට ලයින් එක. පස්සිය බ්ලොග් ගොඩක් ලස්සන වීඩියෝ ගෙන අපිට සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් පාරක් දාගෙන යන්න. වීලි කලාපේ ලස්සන තැන් බලන්න අපිත් එක්ක හිටියොත් පුළුවන් මේ තියෙන වැව් බන්ට් එක හදන්න කප්පු වල මෙතනින් තමයි පස් අරන් ගිහිල්ලා වැව හැදුවේ බන්ට් එක හැදුවේ මාරම ලස්සන දවල්ට රස්න වුණාට හන්දෑවට මාර සීතල හුලක් කපන්න. එතකොට දැනෙන සනීපය ආයේ කියා ගන්න බෑ. මේ පන් ගහ වේයිලා කර වෙලා කට්ටකුත් යනවා මේ ගිනි අන්දර. මේ වැරුණාට පස්සේ පට්ට විස මාරම ලස්සන දේ කියන්නේ රෑටින් පේන ඔළුව. අර පැත්තෙන් හැන්දෑවට අලි බයිනවා. මාරම ලස්සනක් තියෙනවා. මේ ඉතින් මේ අර රෑට මාළු අල්ලන්න කට්ටිය ඉතින් ගිනි මැලයක් ගහගෙන ආතල්ලක ඉන්නවා. ඉතින් එළි වෙනකන් මේ මාළු අල්ලනවා.
ඉතින් අපි ඉස්සරහට ලස්සන වීඩියෝ ගේන බලාපොරොත්තු වෙනවා මේ ලස්සන සම්මන්නාව ඉඳන්. ඉතින් අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් අද vlog එකෙන් අපි කැපෙනවා.